හායි යාලු මම තමිල් ලේඩි කෙනෙක්. මම බැන්දේ සිංහල කෙනෙක්ව. මට දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. මට තියෙනවා කතාවක් කියන්න. මට දරා ගන්න බැරි පීඩනයක්, මට දරා ගන්න බැරි හැඟීම් ගොන්නක් තියෙන්නේ. මට ඒක පිට කරගන්නද එහෙම නැත්නම් ඔයාට කතාව කියන්නද උවමනාව කියලාත් මම දන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් නම් මේ මැසේජ් එක කියවලා මට රිප්ලයි මැසේජ් එකක් හරි දාන්න. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්තයා රට ගියා. දැනට අවුරුදු 10ක් වෙනවා. හැම මාසෙම අන්තිම වෙනකොට එයා මාසේ වියදම දානවා. අවුරුදු 10ටම එකපාරක්වත් ලංකාවට ආවේ නැහැ. එන්නේ නැත්තේ ඇයි කියලා අහුවම මම දුක් විඳලා මහන්සිලා සල්ලි හම්බ කරලා මාසේ වියදම එවනවනේ. ඇයි කාලා බීලා ඉන්න බැරි කියලා මට බයිනවා. මට කඩාගෙන පයින්නවා. ඔයාට කියන්න යාළු මට මගේ මහත්තයාව ඕන. මට මගේ හස්බන්ඩ්ව ඕන. මගේ හස්බන්ඩ්ගේ උණුසුම මට අවුරුදු 10ක් දැනෙලා නැහැ. මට ඒක දරා ගන්නත් හරි අමාරුයි. දරා ගන්න හරි අමාරුයි නෙමෙයි මට දරා ගන්න බැරි තරම්. මට වැඩිය හොඳට සිංහල ලියන්න බෑ. මං කොහොම හරි කෙටියෙන් මේක ඔයාට ලියන්නේ. ඔයා උත්සාහ කරන්න මගේ කතාව කියව ගන්න. මට මගේ හස්බන්ඩ්ගේ උණුසුම ගොඩක් දැනෙනවා. ඔයා කාන්තාවක් හින්දා මට ඔයත් එක්ක මේක කියන්න ලැජ්ජ නැහැ. මට හැම වෙලාවෙම ඒ සුවඳ දැනෙනවා. මට හැම වෙලාවෙම ඒ උණුසුම ඕන කියලා හරියට මට ඒ තනිකම දැනෙනවා. දරා ගන්න බැරිම වුණාම මට හිතෙනවා කාත් එක්ක හරි සම්බන්ධකමක් පවත්වන්න. ඊළඟ මොහොතේ මට හිතෙනවා අනේ මම නරක ගෑණියෙක් වෙයි මුළු සමාජයේම මාව හංවඩු ගහයි කියලා. ආයි කාත් එක්ක හරි මම සම්බන්ධකමක් පටන් ගත්තත් ඒ තව කාගේ හරි ගෑණියෙක්ගේ මිනිහෙක් නේද කියලාත් මතක් වෙනවා. ඉතින් ඔය ඔක්කොම එක මං ආයිත් මගේ හැඟීම් එක්ක තනි වෙනවා. ඒක හරි අමාරු දෙයක් යාළු. ඔයා කිව්වට විශ්වාස කරනවද? තමන්ගේ හස්බන්ඩ් අවුරුදු 10ක් තමන්ව අතපතවත් ගාපු නැති, තුරුල් කරගත්ත නැති, අඩුම තරමේ කිස් එකක්වත් දුන්නේ නැති ඒ හැඟීම, ඒ තනිකම, ඒ පීඩනය, ඒක හරි අමාරුයි මට. ඒක හරි අමාරුවක් මට ඒක. මගේ ඇඟට මොන දේ ලැබුණත් මට ඒ උණුසුම නැති එක ගොඩක් තදින් දැනෙනවා. මම නරකයිද දන්නෙත් නෑ මේව ඔයාට කියද්දි. ඒත් මට හරි නිදහස් මේක ඔයාට ලිව්වහම යාළු. මම ප්‍රාර්ථනා කරනවා ලෝකෙ කිසිම ගැහණියෙකුට තමන්ගේ සැමියා අහිමි වෙන්න එපා කියලා. ඒ හැඟීම දරා ගන්න හරි අමාරුයි. කාලා ඇඳලා විතරක් ඉන්න ඕන නම් ගෑනු මිනිස්සු කසාද බඳින්න ඕනේ නැහැ. සල්ලි විතරක් නම් ජීවිතේ ගෑනු මිනිස්සු එකතු වෙන්න ඕනේ නැහැ. තනි තනිවම ජීවත් වෙන්න තිබුණා. මගේ අතින් කිසිම වරදක් මගේ සැමියාට උනේ නැහැ. මම දන්නේ නැහැ ඇයි මගේ සැමියා, මගේ හස්බන්ඩ් මාව ඉග්නෝර් කරලා ඉන්නේ. මට එයාව ඕන තරම්, මට එයාව අවශ්‍ය තරම් එයාට මාව අවශ්‍ය නැතුව ඇති. මගේ නම් ගම් දාන්න නැතුව ඔයා මේ කතාව කියන්න. නම් ගම් දැම්මොත් එයා දකි. ඒ දැක්කත් මටම තමයි බනින්නේ. ගොඩක් වෙලාවට මගේ මේ තනිකම පාළුවට අපේ සමාජයත් වග කියන්න ඕන යාළු. එළියට බහින්න නෑ. අහල පහල ගෙදරක මිනිස්සෙක් මගේ ඔළුව දැක්ක ගමන් කෝ හස්බන්ඩ් ආවේ නැද්ද? අයියා එන්නේ නැත්තේ? දරුවවත් බලන්න එන්නේ නැත්තේ? කියලා ගොඩාක් ප්‍රශ්න අහනවා. ඒ වෙලාවට මං සෑහෙන්න මානසිකව වැටෙනවා. කොච්චර හරි අමතක කරලා ඉන්න හැදුවත් දවසකට එක්කෙනෙක් හරි එකපාරක් හරි හස්බන්ඩ් ගැන අහනවමයි. ඉතින් මං දවසම එයාව මතක් කරනවා. අනේ එයාට මට මේ දැනෙන හැඟීම් දැනෙන්නේ නැද්ද? එයාට මාව ඕනේ නැද්ද? එහෙම නැත්තම් මේක සාමාන්‍ය දෙයක්ද? මට ඒක තේරෙන්නේ නැහැ. ඇයි මගේ හස්බන්ඩ්ට මාව ඕනේ නැත්තේ? මට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මට නම් එයාව ගොඩක් ඕන. මම හරි දුකෙන් ඉන්නේ. මම හරි තනිකමකින් ඉන්නේ. ඒ වගේම තමයි මට ලොකු පීඩනයක් මගේ තියෙනවා. මට ඒක ඔයාට මෙන්න මේකයි කියලා එක්සැක්ට්ලි කියන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නවා මගේ හස්බන්ඩ්ගේ උණුසුම නැතුව මම ලොකු පීඩාවකින්, ලොකු ආතතියකින් ජීවත් වෙනවා කියලා. කිසිම ගෑණියෙක් මෙහෙම අසරණ වෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි මම
ලංකාවේ ඉන්න සෑම ස්වාමි පුරුෂයෙක්ගෙම ඉල්ලනවා. තමන්ගේ ජීවිතේ මොනතරම් ප්‍රශ්න තිබුණත්, තමන්ට වෙන ගෑනු කෙනෙක් හිටියත්, තමන් වෙන සම්බන්ධකම් වල පැටලලා හිටියත්, තමන්ට නිය පිටින්වත් වරදක් නොකරපු, තමන් වෙනුවෙන් ෆේත්ෆුල් වෙලා ඉන්න වයිෆ් කෙනෙක් නම් ඉන්නේ. ඇයගේ ඕනෑ එපාකම් ගැන හොයන්න. ඇයගේ අවශ්‍යතාවයන් ගැන හොයන්න. ඔයාගේ ආත්මාර්ථකාමීකමට ඇයට වැරදෙන්න ඉඩ තියන්න එපා. ඔයාගේ ඒ සෙල්ෆිෂ් ගතිගුණ හින්දා ඔයාගේ බිරිඳට දවසක වරදින්න පුළුවන්. හැඟීම් තැනීම් කියන්නේ පාලනය කරගන්න හරි අමාරු දෙයක්. මම අවුරුදු 10ක් තිස්සේ මගේ හස්බන්ඩ් මට ඕන කියන හැඟීම, ඒක මගේ හස්බන්ඩ් මට ඕන කියන හැඟීමම නෙමෙයි යාළු. මට එයාව ඕනි. මම ඔයාට මේ කෙටියෙන්ම පැහැදිලි කරන්නේ මට මගේ හස්බන්ඩ් එක්ක ලිංගික ජීවිතයක් ඕනි. අවුරුදු 10ක් ඒක නැතුව ඒක හිර කරගෙන ජීවත් වෙන එක කොයිතරම් පීඩාවක්ද කියලා මම ඒක විඳවන මම විතරයි දන්නේ. අඩුම තරමේ එක සැරයක්වත් ලංකාවට ඇවිල්ලා එක පාරක්වත් මාව තුරුල් කරගෙන ඉඳලා යනවනම් කියලා හිතෙන වාර අනන්තයි. කිසිම ඔයා සැමියෙක් නම් ඔයාට මේ කතාව ඇහෙනවා නම්, ඔයා මේ කතාව දකිනවා නම්, මම ඕගොල්ලන්ගෙන් ආදරණීයව ඉල්ලනවා, ඔයාලා කවම කවදාවත් ඔයාගේ බිරිඳව එහෙම තනි කරන්න එපා. ඔයා ඇයව එහෙම තනි කරලා දාන්න. තනි කරලා අතාරින්න ඇය වැරදි මාර්ගයට යොමු වෙනවා. එතකොට ඔයා දොස් කියන්නෙත් ඇයට, සමාජය දොස් කියන්නෙත් ඇයට. මම අවුරුදු 10ක් ඒ හැඟීම් හිර කරගෙන හිටියට හැම කාන්තාවකටම එහෙම ඉන්න බැහැ. මං උදේ හවස දෙයයන්ට කියනවා මගේ හස්බන්ඩ්ගේ හිත හැදෙන්න මාව බලන්න එක දවසක් හරි එන්න කියලා ලංකාවට. මම මේ ලෝකේ ඉන්න සෑම හස්බන්ඩ් කෙනෙක්ගෙම, හැම සැමියෙක්ගෙම ආදරණීයව ඉල්ලනවා තමන්ගේ බිරිඳගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න උත්සාහ කරන්න. හයි, මේක ආදරණීය තමිල් ලේඩි කෙනෙක්ගේ ඉල්ලීමක්. මම බොහොම අමාරුවෙන් කියවගත්තේ. යාට ගොඩක් සිංහල ලියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ කතාව ආද්දි නම් මට ඇත්තටම ඇඬුණා. මට දුක හිතුණා. යා කොච්චර ලැජ්ජාවකින් ඇඹරි වුණත් යා ඇත්තටම මේ අවස්ථාවේ විඳින පීඩාව යා මට කියලා හිත නිදහස් කරගත්තා. ඒතර එයාගේ ඉල්ලීම අනුව තමයි මම මේ කතාව ඔයගොල්ලන්ට කිව්වේ. තමිල්ද සිංහලද අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඉතින් මට ඇයගේ කතාව අහගෙන ඉඳලා හරියට මට දුක හිතුණා වගේම මට ඇයට කියන්න දෙයක්වත් ඉතුරු වෙලා නැහැ. මට ඇත්තටම මොකක්ද ඇයට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක කියලා මම තාම හිතනවා. ඉතින් ඇයට තව ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇයගේ සැමියා එනකම් ඇය අවුරුදු 10ක් ජීවත් වුණා වගේ ජීවත් වෙන්න. ඒ වගේම තමයි ඇයගේ සැමියාට සත්තයි මේ විශ්වයේ බලෙන් හිත වෙනස් වෙලා දරු පවුල මතක් වෙලා තමන්ගේ බිරිඳව මතක් වෙලා ඇයගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න පුළුවන් වාතාවරණයක් ඔහුගේ සිත තුලත් උපදීවා කියලා මම මේ විශ්වයෙන් ඉල්ලනවා. එක බිරිඳෑවකගේ කතාවක් විතරයි. ඔය කතාවෙන් මුළු ලංකාවේම බිරිඳෑවරුන්ගේ කතා මනින්නත් එපා. අන්න එහෙම අපේ ලංකාවේ මිනිස්සු. එහෙම එපා. හැඟීම් දැනීම් කියන ඒවා දරා ගන්න බෑ. බිරිඳකටත් ඒක දරා ගන්න ගෑණියෙකුටත් හරි අමාරුයි. ඒක බෑ. ඒක කොච්චරක්ද මහා මෙරක් තරම් බරයි කියන එක තමයි ඒ කාන්තාවේ මැසේජ් එකෙන් කියලා හිත නිදහස් කරගත්තේ. අනේ ඇගේ ආදරණීය සැමියාගේ හිත වෙනස් වෙලා ඇයව බලන්න යන්න කියන එක මම ප්‍රාර්ථනාවක් විදියට කරනවා. Stay positive.